Yo guys, කොහොමද ඉතින් ඔයාලට අපි ඉතින් ගේම් එකට යමු. අද වැඩි කතා නෑ. ගේම් එකට එන්ටර් වෙමු ටක් ගාලා. හෙලෝ guys, කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකට. මම මුලින්ම ඉතින් මේක කියන්න නෑ ටක් ගාලා ගේම් එකට ගියා. day 1 එක පටන් ගත්තා. අද ග්‍රැනි එකේ හෙලිකොප්ටර් ස්කේප් එක හෙලිකොප්ටරෙන් පැනලා තමයි යන්න හද. මේකේ රිවිව් කරන්නේ මං කලින් වීඩියෝ වල ග්‍රැනි 1 එකේ රිවිව් කරානේ. නත්තල් එකේ. ඒ වගේ කරන්නේ මේක. ඔබට ඉතින් වටේ පිටේ සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා මචං. මම වීඩියෝ රෙකෝඩ් කරද්දිම අහල පහල ගෙවල් වල වැඩ. අයියෝ. බලමු ග්‍රැනි ග්‍රෑන්පා මෙතෙන් යනකම්. සීයනෝ. ආච්චි තානම් හොඳේද? බලමු ආච්චිත් එන්න හරි ආරේ එන්නේ ඩයල් 2 නම් ආවා. ඩයල් 2 නෙමෙයි බං ආච්චි සීයා. ගරු කරලා කතා කරන්න ඕන ආච්චි උනා සීයෙක් උනා. යක්කුණත් ගරු කරලා කතා කරන්න ඕන. යක්කු නෙමෙයි බං. මම කවුද? මම ප්‍රෝ. මට මුන්ට කෙලිම ෂොට් එක දෙන්න තිබ්බා. මට සිරි මේ කියනකොටම තියෙන්නේ මා ෂොට් ගන්න එක මගේ වාසනාව තමයි. හරි මචං ඉතින් ඒ වගේ වැඩක් නෑ. අපි ග්‍රැනිව ගෙන්න ගමු. ග්‍රෑන්පාත් ඕන. ග්‍රැනි මරුවෙන් පස්සේ ඉතින් ග්‍රෑන්පා එන්නේ. බලමු අන්න ග්‍රැනි අනේ හරි එනවා. මනියන් දැක්කා. දැන් ඉතින් ග්‍රෑන්පා එනවා දන්නේ. ප්‍රශ්නේ යන්නේ අපි මේ පොඩ්ඩක් චෙක් කරගමුනේ. චෙක් කරගමුද? මොකද කියන්නේ? ග්‍රෑන්පා නේ චෙක් කරගමු. ඉතින් මචං මට පුළුවන් මුන් එකපාරින් මේ මූට වැහිලා කරන්න මගේ channel එක මේ subscribe පාරක් දාන්න ඉතින්නේ. කයින්දා ඕටක් මට පුළුවන් ඉතින් මූව ගෙදරින් පන්නගෙන යන්න. අඩෝ ග්‍රෑන්පා කොහමද? හරි මූව එකපාරින් පන්නන්න පුළුවන්. වැඩේ ඉතින් මේක ගේම් ප්ලේ එකක් නේ. අපි කතා කරගත්තේ නෑ හැබැයි යකාමෙන් තමයි කතා කරගන්නේ. මම කතා කරගත්තේ නෑ කෙලින්ම ගෙදෙට්ට ආවේ. උන් කිව්වා ගේම වරෙන් එන්නේ කියලා. මාමත් ආවා. ප්‍රෝ වෙලා. ආසින් ආවේ. පොළොවෙන් ඉන්නේ යකාමේ. ආසින් ඉන්නේ මං. හරි ඉතින් මෙතන බලමු මොකක්ද තියෙන්නේ කියලා. බෝට් කී එක. බෝට්ටෙන් පස්සේ පණි. දැන් ඕනේ බෝට්ටෙන් පණි. බලමු මෙතනත් අඩුම කුඩුම දෙයක් තියෙනවා. වචන පැටල. මාන් කිව්වේ වෙපන් කී එකේ කියලා. අඩුම කුඩුම දෙයක් තියෙනවා. කොහේ ගෑරියා. අනුන් දැන් විනාඩි දෙකකට ඩවුන්. මෙතන මෙනුවල් එකනේ. හරි. හෙලිකොප්ටර් මෙනුවල් එක තියෙනවා. අනේ වන් ඉතින් ඉතර පොඩ්ඩක් සද්ද බද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා මචං. මේ වෙලාවටම කෑ ගහන්න ඕන කට්ටියටම. හැමෝම කෑ ගහන. ඒකට ඇහෙනවද දන්නේ? ගෙදර මැෂින් එකක් එහෙම ඔන් කරලා තියෙන්නේ. ඇහෙනවද දන්නේ නැහැ ඉතින්. මම මේ චුට්ට එළියට ආව නැත්තම් ඕකට කවුද මාද? උන්ට තියෙන්නේ. මම දැක්කේ කවුරුනේ? මම සාද්දයක් එනවා. සෙන්ට්‍රිනාත් ඉන්නවා. ග්‍රැනි ඇහැල්ලක් දන්නේ නේ. අඩෝ මේ කවුද බං මැසේජ් එකකුත් ආවා. මැසේජ් නෙමෙයි බං. YouTube එකේ වීඩියෝ එකක් දාලා කවුද? ඒක අය මට ලින්ක් එකක්. නොටිෆිකේෂන් ඔන් ගන්න හින්දා ලින්ක් එනවා කට්ටිය. ඒකයි තියෙන ප්‍රශ්නේ. කන්නේ මෙතන ඇමෝ එකක් තියෙනවා. ඒ ඇමෝ එක අරගත්තෙන් පස්සේ මම ඔය ඉඳී ග්‍රෑන්පා නෙමෙයි ග්‍රැනිත් ඔය ඉඳී මට ග්‍රෑන්පා තමයි සෙට් වුනේ. හරි.
අඩෝ ග්‍රැනිත් යනවා අඩෝ ග්‍රැනි කොහමද ග්‍රැනීලා එතනින් ෂොට් ගන්න එක දාමු මට හිතෙනවා ග්‍රැනි 1 එකක් දිනන්න මේක ගලව ගමුකෝ ඉස්සෙල්ලා හරි මේක ගැලෙව්වා පා ඩ්‍රොප් කොහින්ද බං ඉබුනේ පොඩ්ඩක් ලැග් සීන් එකක් තියෙන චුට්ටක් නැත්තෙමත් නෑ හරි මැරුවනේ ඉතින් අපි කලින් බෝම්බක් තියෙන බෝම්බ වැඩන්නේ චොපර් එකේ යතුරු තියෙන්නේ චොපර් එකේ යතුරු වටින තා චෙක් පාරක් දාන්න මට කොහොම හරි විනාඩි 20ට අඩුවෙන් කරගන්න ඕන අනිත් එක මැරෙන්නත් බෑ එක ලයිෆ් එක දවසින් ගහ ගන්නත් ඕන විනාඩි 20ට අඩුවෙන් කරගන්නත් ඕන නැත්තම් ෆෝන් එක ඕෆ් වෙනවා එතකොට මට ආයෙ රෙකෝඩ් කරන්න ඕනේ මේකට ආන් උටක් කරලා මේ ඇඩ් සීන් එකක් පේන්නනේ බා වැටෙද්දි ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි කවුද බං කතා කරන්නේ බං උඹට ඇහෙනවද දන්නේ කවුද දන්නේ කෑ ගහන බං කවුද දන්නේ කෑ ගහන්නේ එයි යකෝ මේ හරි ඒවා දාලා මේ හයි මට හුටුව මේ වැදගත්ම දේ කියන්න අමතක වෙනෝනේ යකෝ ඔය තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද යකෝ මට ඒක කියන්න අමතකුණා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න යන්න ඊට අපෙත් තියෙන ඕල් බටන් එකටත් කැමති එකකින් තමයි ගසා යන්න ඒක මට මේ කැමති එක මම ග්‍රෑන්පා හැරිදාද කියලා මට අමතකුණානේ ලයික් කරන එක ඇයි යකෝ ලයික් කරානේ මම ඊටකට ලයික් කරානේ නැත්නම් මං ගෙදෙට්ට එනවා ගෙදර හොයාගෙන ඉන්නේ මගේ පියාඹන බලෙන් එන්නේ දහසට ගාලා ඔයාලා වහලා දෙදරලයයි මගේ බලයට හරි කාමන් ප්‍රශ්නය මොකද්ද මම ප්‍රශ්නය යන්නේ නැති මට පිස්සු කියවන එయ్యෝ හරි මං ඉතින් මටම් බැනගෙන වැඩක් නැහැ ඉතින් මම මොකට මටම් බැනගන්නේ බලමු කවුරු හරි ඉන්නවද කියලා මෙතන දොර ඇරියේ කවුද ග්‍රෑන්පා වර තාටිගෙන් මම මැරෙනවා අය බලමු ග්‍රැනි දැන් ග්‍රැනි කෝ ආයි ග්‍රැනි කොමද ඔයාට හරි උණ්ඩ ලෝඩ් කරලා තියන්න තිබ්බේ උනට වෙලාවන්නේ අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා ඩක් ටේප් එක අරන් එමුද මම මේක ඉතින් රටාව කටපාඩම් කරගෙන ගහන්නේ මේ යකාමෑන් දක්ෂයගේ වීඩියෝස් බලලා තමයි පුරුදුනේ නැත්තම් ඉතින් බෑ මට මේ ගා ගන්න මෙහෙම පුළුවන් උනේ මේ වීඩියෝස් බලපු ඉඳ නැත්තම් මොකද්ද බැරි වෙනව මම නැත්තම් මේ ගා ගන්න බෑ මෙහෙම්මවත් හැබැයි මම මේක දින්නේ එකපාරක් දිනලා මේ 5 වෙනි හරි 4 වෙනි හරි රටාව මම මතක නැහැ ඇත්තට මේ රටාව මම බලා යත්තේ යකාමෑන් දක්ෂයගෙන් නෙමෙයි වෙන YouTube channel එකකින් පිට රටද කොහෙද මම ලංකාවෙන්ම කැමති තින් අර දෙන්නට ඒ දෙන්නගේ වීඩියෝස් බලන්න channel දෙකට ගිහින් ක්‍රෝබා එකක් තියෙනවා මේ රටාව බලාගත්තේ ලංකාවේ නෙමෙයි පිට රට YouTube channel එකකින් මෙතන බලමු මොකද්ද ගැසොලින් කෑන් එක අපි ෂොට් ගන් එක දාන් තියාගමු නැත්තම් හොඳ ලෝඩ් කරන් නෙලමු දරුන් දෙන්නට මගේ පොඩි යාළු නෙලමුද ඕලු මට ඒ හින්දු මතක් වෙනවා හරි ගන්න ග්‍රැනි වරෙන් ග්‍රැනියාව ග්‍රෑන්පාගෙන් ග්‍රෑන්පාව
ඔතන අරක මන් දැල වැට්ටුවනේ. ඒක නැති වෙලා. ඒ උනට වැඩක් නැහැ. එතන මට ඕන එකක් නෙමෙයි තිබ්බේ. මෙතන තියෙන්නේ මට ඕන එකක්. අඩෝ මේ මතුරුවේ උත්තම බං මේ මොකද්ද මේ ඌට රතන ගායක් දන්නේ නැති දෙන්නේ කනපැල්ලේ. එහෙම කියන්න හොඳ නෑ මදුරුවෙට උනා. මදුරුව කියන්නේ කොච්චර හොඳ සතෙක්ද? කවුද කිව්වේ මදුරුව හොඳයි කියලා? කවුද කිව්වේ? මම කිව්වේ. මම එන මෝඩ. කාගේද මම? අපේ ආච්චිගේ සීයගේ අම්මගේ තාත්තගේ කිරිකිත්තගේ නෑනගේ අයියගේ නංගේ. තව ඉන්න. මට මතක් වෙන්නේ. මතක් වෙන්නේ කොහෙද බං? පවුලේ අය. පවුලේ දාන්න ගන්න ඕන. පවුලේ අය දාන්නවා අපි. අරුන් ඇල්ල නැද්ද දන්නේ නෑනේ. මන්නේ ලාවට අඩි සද්දයක් ඇහෙනවා. හරි. මම හිතු මතේ හරි මචං. හරි. අඩෝ. මට එකපාරක් මැරෙන්නේ නැතුව ගහ ගන්න ඕන ගීම් එක. අයියෝ. ගේ කෑ ගහන බං කවුද ෂී? බලපංකෝ. වීඩියෝ රෙකෝඩ්. පාර බං අර මේ එහා අපේ ගෙදර එහා පැත්තේ කැලෑවේ මචං. මේ මොන්රෙක් කෑ ගහනවා. ඇයනක් දාන්නේ සද්දේ. මං කැලෑ ගා නෙමෙයි ඉන්නේ ඉතින්. අඩෝ. ෆොටෝ එකක් ගත්තා. තව බඩු බොහෝමියක් උයන් තියෙනවා අපිට. සුපර් එකකින් යන්න. හරි. කත්තරි තාම නැති. තා ෆොටෝ කෑල්ලක් ඕනනේ. තා ෆොටෝස් ඕනේ. හරි. ගැසොලින් කෑන්නයක් දාගමු උඩට. දැන් ඊසි ගේම් එක. පාර බම් බැටරි නෑරුනේ. බැටරි 20යි ඩුයකෝ. අඩෝ. බලපන් බැටරි 20යි තියෙන්නේ. ඒ උනාට ගේම් ගහගන්න කොහොම හරි උඹලට වීඩියෝස් දාන්නනේ බම් මම මේ කරන්නේ. මාර කට්ටක් කන්නේ. බැටරි බස්සන් හරි මේ රෙකෝඩ් කරන වීඩියෝ එක. ෆොටෝ කෑල්ලකුත් තියෙන්නේ. බලපන් මේ ෆොටෝ එක ගහපු තැන. මන්න ඒකේ පොඩි අර්ථයක් තියෙනවා. ඒක කියන්න ඕනේ නෑ මෙතන. වැඩකුත් නේ. මෙතන නෙමෙයි බා. බ්ලඩ්. මෙතන මොකටද කියවන්නේ මම? අරක සම්බන්ධ. නානෝ. හරි. තාමුද මින් කිතරයත් කෑ ගහන බං ඉන්න දෙන්නේ නැහැ. අයියකෝ. මම වීඩියෝ එක රෙකෝඩ් කරනවා කියලා පටන් ගත්තෙන් පස්සේ කියවන්න ගත්තන රෙද්ද. ගෙදර එක්කත් බෑ ඉතින් දැන් ඉතින් සෙට් කරන්න තමයි තියෙන්නේ. දැන් හරි බඩු හරි. කො ගානින් බං ෆොටෝ එක. තුවක්කු මං හිතුවේ පල්ලෙහාටම වැටුණා කිය. ඕක අරින්න බෑ එහා පැත්තේ දොර. බූරුවෙක්නේ. මංගේ පදින එකයි. පදින එකයි ඉතින් මමනේ. එතකොට මම තමයි බූරුව. හරි ඉතින් මේ වැඩන්නේ අනම් වානන්නේ. මේටි යට කොටසනේ. ඊට පස්සේ උන මැද කොටස. සෙට් කර. මං යකාමගේ වීඩියෝ ගේ විදියට නේ ෆොටෝ එක. නෑ. ඒ විදිය තමයි. ඊට පස්සේ උන ෂොට් ගන්න එක. මේ බුලට් නෑ ඉතින් බුලට් ඇති වෙන්න තියෙනවා. පෙන්න. මෙතන බටන් එක ගිහුවෙන් පස්සේ අන්ලිමිටඩ් බුලට්. තපන් මෙතනින් වර. ඔතනින් එන්න. ඔන්න බලන්න ගහන ගැහිල්ල. යකාමයන්ගේ සිස්ටම් එකට තමයි මාත් ගහන්නේ. ඩෝ. මාටත් දැන් යකාමයන් වගේ බලයක් අබ්බු වෙලා තියෙන්නේ. ඒකයි මේක ෂොට් එකෙන් ඔන්න එක ෂොට් එකේ. ඩෝ. ලැග් එකක් ගියා ඒකයි. මන් ඩෝන් ගන්න කලින් මේ උනේ. හරි උඹත් අරින්. ඒක නම් මචං කනාවට ගැහුවේ. මං හිතුවේ නෑ ඒක වදී කියලා. දැන් ඕන පියුස් එක. ගෑස් එක නෙමෙයි මං පියුස් එක.
ඒකත් පියුස් ගෑස් පියුස් එකක්ද දන්නේ. ඔයා දන්නවනේ ඉතින් මේ පියුස් එක නැති වුණාන් පස්සේ වෙන දේ. මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. නැත්තම් ඔය ඉස්සරහින් ආද්දි පොළොවේ ඇරිලා වැටෙනවා. ඒකයි වෙන්නේ. සල්ලෝ කිව්ව. මෙන්න මෙතන ඊයා. ෂෝට් කට් තියෙන්න ඕන මචං. මේ දැක්කනේ. ඩාරෙන් එන්න ගියා නම් ගේම් ප්ලේ එක කොච්චර දික් වෙනවද? මං කියන්නේ. ඒකයි මං එතනින් ගියේ. හරි. මං හිතුවේ බඩුවක් අරන් මෙතෙන්ට මේ හෙලිකොප්ටරයට අවශ්‍ය බඩුවක් අරන් ආවෙන් පස්සේ තමයි දොර අරින්න පුළුවන් කිව්වේ. ඒ වුණාට එහෙම නෙමෙයි ඒක පුළුවන් එක. ඊට පස්සේ තේරුනේ ලේසි කියලා. කවුරුත් නැහනේ පල්ලෙහා. එහෙනම් ඉතින් ටක් අඩෝ දැන් ටේප් එක ගහගන්න. මාර හයිය ටේප් එකක් නේ මචං. ගම් ටේප් එකක්ද දන්නේ? ගම් ටේප් ඔච්චර හයිය නෑ නේ මචං. හයියක් දන්නේ මන් දන්නේ. මන් දන්නේ නැත්තම් මොකටද බං කියෙව්වේ? පිස්සු. හරි මචං. මේ තියෙන සුන්දර ගින්දර චොපර් එක අපි නැගගමු. මම ඉතින් පොඩි කට් එකක් කරන්න මොකක්ද දන්නේ. මොකක්ද දන්නවද? හරි. කට් එක කරලා ඉවරයි. මොකක්ද දන්නවද මම තම්මේල් එක හදාගන්න පෙළස්සට. නැත්නම් උඹලා බලන්නේ. හරි ඉතින් මේක තමයි ඉතින් හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුන් කොහොමද උඩට එන්නේ කියලා චොපර් එකකින්. එහෙනම් අච්චිස්සි අපි ගියා අයිති හොයන්න හම්බ වෙන එක නේ. The end. ending එක. මේ සුන්දර ගින්දර අවසානෙ මචං. සුන්දර ගින්දර අවසානයේදී මේ ඇඩ් එකක් එනවා කියපන්. එහෙනම් ඉතින් ලයික් කරපො නැතිය ලයික් කරන්න. කමෙන්ට් කරපො නැතිය කමෙන්ට් කරන්න. ෂෙයා කරන්න. මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.